ආයිබෝවන් මම ඉසුරු දසුන්. මම අද ඉන්නේ ලස්සන වැව් ඉස්මත් එක. ඔයාලට පේනවා ඇති. මගේ පිටිපස්සෙන් ලස්සන වැවක් තියෙනවා. ඉතින් මේ වැව තියෙන්නේ ගණේ වැව පුරාණ රජමහා විහාරස්ථානය ඉස්සරහා. ඉතින් මම ආවා ගණේ වැව පුරාණ රජමහා විහාරස්ථානයට. ඔයාලට මගේ පසුබිමින් පේන්නේ විහාරස්ථානය. ඉතින් මම ආවා අද කත්නෝරුවේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා කුලදරුවන් පැවිදි කිරීමේ උත්සවයක්. කුලදරුවන් 30 දෙනෙක් අද සසුන්ගත වෙනවා. ඉතින් ඒ උත්සවයට තමයි මම ආවේ. අපි යන් ඒ උත්සවේ මොකද වෙන්නේ, ඒ උත්සවේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා බලන්න. කියන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. මෙන්න මේ විදිහට අද ලස්සනට වතුර පිරීලා නිල් කැටයට දිලිසෙන වැවක්. දැන් මේ මොහොතේ මෙතන තිබ්බට ඉස්සර මෙතන තිබ්බේ තනි කරම ජලජ ශාක වලින් වැසුණු වැව භූමියක්. ඔයාලට පේනවා නම් ඔය ඉස්සරහා ඔය හරියට තියෙනවා තව කොළ පාටට ජලජ ශාක ටිකක් ඉතුරු වෙලා සැල්විහිනියා ජපන් ජබර වගේ ශාක ගොඩක් වැවිලා මේ වැව ගොඩ වෙලා තිබ්බේ. ඉතින් ගමේ ශ්‍රමදායකත්වයෙන් සහ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් උපදේශනත්වයෙන් ඉතින් මේ විදිහට ඒ ගොඩක් මේ තියෙන්නේ අරන් දාපුවා. ඉතින් එහෙම සම්පූර්ණයෙන් මේ වැව ක්ලීන් කරලා නැවත භාවිතයට ගන්න පුළුවන් විදිහට මේ සකසලා තියෙන ආකාරය තමයි මේ දැන් පේන්නේ ඔයාලට. හැමදාම වගේ ඔයාලට මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න මගේ පේජ් එකට, YouTube channel එකට, TikTok channel එකට like කරන්න, comment එකක් දාන්න, share කරන්න, subscribe කරන්න. මේ ටික කරලා තිබ්බොත් තමයි ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. ඉතින් සුබ දවසක්. අපි යන් විහාරස්ථානයේ පැත්තට.
කට්ටිය සාදුකාරයි. මේව හම්බලක් දෙන්නකො මේ දෙමාපියෝ කියන්න ඕනේ ඉමාන්දාරකම් කියන්න ඕන කියන්නේ සාසනං නියාපේම ඉමාන්දාරකම් සාසනං නියාපේම ඉමාන්දාරකම් සාසනං නියාපේම සබ්බ දුක්ඛ නිස්සරණ නිපාන සරණත්තාය ඉමං ආසාවං දත්වා පබ්බාදිත්‍ය සම්බන්තේ අනුකම්පං ආදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිපාන සච්චිකරණත්තාය ඉමං ආසාවං පබ්බජං යාචාමි ဒ ුතියම්පි ආම්බන්තේ පබ්බජං යාචාමි තතියම්පි ආම්බන්තේ පබ්බජං යාචාමි සබ්බ දුක්ඛ නිස්සරණ නිපාන සච්ච කරණත්තාය ඉමං කාසාවං සංඛායෝ ජීවරං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාත පටිඝාතාය දන්ත මක්ෂවා තපසින් සප සම්පස්සානං පටිඝාතාය යාව හිරින පටිච්චාදනත්තං පටිසක්ඛායෝ නිසෝචි යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්ත මක්ෂවාතා අපේ හේවිසි කට්ටිය මන්දුනේ කොහොමද යන්නේ බබලවා කත් නොරුවේ අපේ හිමියනේ ඔබ දයේ පිනකට පහළ
අහසෙහි බබලවා කත්නරුවේ අපේ හිමියනේ ඔබ දෙය පිනකට පහළ දැන් මේ වෙලාවේදී මේ පුංචි දරුවන් දෙදෙනා ශාසනයට සාමාන්‍ය මට්ටමින් ඇතුළත් කරගත්තා. තාම මේ දරුවෝ නැත්නම් පුංචි අය ශාසනයට එකතු වෙච්ච සාමනෝ කාමපං උපාදාය ඕකාස අහං වන්තේ අප්පජ්ජා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි උපජ්ජායෝ මේ බන්තේ හෝයි ආමි ජනාධිපති මැතිණිය අනුර කුමාර චානායක මැතිණියගේ මැතිණිය ඇතුළු කොට ඇති මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ දරුවන්ගේ නැත්නම් පොඩි හාමුදුරුවෝගේ මව්පියන් ඇතුළු නෑදෑයන්වත් ඒ වගේම අපේ ගණේවැව පන්සලට බාර දීලා හිටපු රාජේන්ද්‍ර අනුක පුතණුවන් ඉස්සරහට මේ ශාසනික ව්‍යවහාරයේ වශයෙන් ගණේවැවේ අමිත වංශ පොඩි හාමුදුරුවෝ කියලා අපි හඳුන්වනවා. ඒ වගේම දෙතෙක් කාල ඔසාන් රාබිදු නාමයෙන් මේ විහාරස්ථානයේ අද දක්වා හිටපු මේ පුතණුවන් අද සිට ගණේවැවේ සුමන වංශ පොඩි හාමුදුරුවෝ බවට පත් වෙනවා. ඒ වගේම මෙතෙක් කාල ප්‍රමුදිත ආකාර වශයෙන් හිටපු අර හොරතල් දරුවා ගණේවැවේ රතන වංශ පොඩි හාමුදුරුවන් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ශාසනික ආශ්චර්යය අපේ ශ්‍රීවලි ආම්ලන් වහන්සේ සඳහන් කළා වගේ දැන් විනාඩි ගණනකට ඉස්සරලා අම්මා තාත්තගේ දෙපා වැඳලා මෙතනින් සුදුමෙන් ආවාසයකට පිටත් වෙච්ච සාතුණු රුවන අහසෙහි බබලවා කත්නොරුවේ අපේ හිමියනේ ඔබ දෙප්ලිනකට පහළ දෙප්ලිනකට පහළ දෙප්ලිනකට සාදු 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 සාදු
හැමතැනම කවුරු හරි මොනවා හරි වැඩක් ඉතින් පේනවනේ. ඔයාලට මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න මගේ page එකට YouTube channel එකට TikTok channel එකට like කරන්න comment එකක් දාන්න share කරන්න subscribe කරන්න මේ ටික කරලා තිබ්බොත් තමයි ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. ඉතින් සුබ දවසක්. මම ඉසුරු දසුන් ගණේවැව පුරාණ විහාරස්ථාන භූමියේ සිට මම දැන් හරියටම ඉන්නේ CBC හන්දියේ ඉඳන් ගණේවැව පන්සලට යන පාර ගාව. ඒ කියන්නේ මේ තුම්මන් හන්දියේ ඔය මේ පැත්තෙන් තියෙන CBC හන්දිය මේ පැත්තේ. ඒතකොට නිකවැරටි තමයි ඔය අනිත් පැත්තෙන් තියෙන්නේ. එතකොට ගණේවැව රාජමහා විහාරස්ථානට යන පාර තමයි මේ තියෙන ඔය තාර දාලා තියෙන්නේ. ඉතින් මෙතන බෝඩ් ගොඩක් ගහලා තියෙනවා. ඔයාලට හොයාගන්න අමාරුවක් වෙන්නේ නැහැ. තියෙන්නේ යන පාර මේ විදිහට පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම්ම සම්පූර්ණ මේ විදිහට බල්බ් දැල් දාලා ලස්සනට මාර්ගය උඩුවියනක් සකසන ආකාරයක් තමයි මේ දැන් පේන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට 28 29 රෑ වෙද්දි ගණේව පන්සලට යන පාර හරි ලස්සන උඩුවියනක් සහිතව බල්බ් වලින් නිර්මාණය කරපු පාරක් විදිහට තමයි පේන්නේ. එතකොට මගේ පිටිපස්සෙන් පේන මේ කැඩිච්ච තාර දාලා තියෙන එකත් බොහෝ දුරට ගිරවැල් දානවා කියලා තමයි මට ආරංචිය තියෙන්නේ. බලමු. ජනාධිපතිතුමත් ඒ උත්සවයට සහභාගී වෙන නිසා බලමු අස්සන වෙනසක් සිද්ධ වෙයි.